මේ දේවල් ඇත්තටම කියන්න ඕනේ. මේක ඇත්තටම බොරුවක් නෙමෙයි අපේ CCTV footages වලට අහුවෙච්ච දෙයක්. අපේ අනුරාධපුරයේ ගෙදරක් තියෙනවා දැන් අවුරුද්දක් විතර වහලා දාලා තිබ්බේ. ඒ කියන්නේ අපේ මැරුණ ආච්චි ඉඳි ඒ ගෙදර. දැන් ආච්චි නැති වෙලා අවුරුදු 1කමාරක් විතර වෙනවා. අපි දැන් ඊයේ පෙරේද ගියා ඒ ගෙදර බලන්න. බලන්න ගියාම අපිට දැනුනේ වෙනම දෙයක්. ඒ කියන්නේ එකපාරට දොර අරන් යද්දි අමුතුම පුරුටු ගඳක් ආවා. අපි දැන් අවුරුද්දක් විතර වහලා තිබ්බ හින්දා ඒ ගඳ හිමේ වහලා තිබ්බ ගෙදරගේ නම ඇති කියලා. ඉතින් ඊට පස්සේ අය තව දෙයක් වුණා ගෙදර. අපි ඒ ගිහිල්ලා දොර ඇරලා ගේ ඇතුළේ පොඩ්ඩක් බලලා එහෙම ගිහිල්ලා ඊට පස්සේ ආච්චි ඉඳපු කාමරේටත් ගියා අපි බලන්න. ඒ ගියාම එකපාරට දොර අරන් යද්දි ඒ ආච්චිගේ කාමරේ එල්ලලා තිබ්බ බල්බ් එක පොළොවට වැටුණා. වැටලා ඒ බල්බ් එක කුඩේ කුඩු. මාත් ඔය දේවල් එච්චර විශ්වාස කරන්නේ මාත් ගණන් ගන්න නැතුව නිකන් වැටෙන්නේ නැත්තේ කියලා මාත් ආවා එහෙම. ඊට පස්සේ වටේ ගෙවල් කට්ටියත් එක්ක කතා කරලා එහෙම කතා කරද්දී ගෙවල් වල ඉඳපු කට්ටිය කිව්වා රැයට අමුතුම සද්ද ඇහෙනවා කියලා. දැන් අවුරුද්දක් විතර වහලා තිබෙන්න ඒගොල්ලෝ නියන්සයක් කරා මොනවා හරි ඒ ගෙදර අద్భుත දෙයක් වෙනවද කියලා. ඒත් මටත් ඒකේ වෙල ගානක් වුණේ නෑ. ඇත්තටම මාත් ඔය දේවල් විශ්වාස කරන්නේ නෑ. ඒකයි මාත් ගණන් ගත්තේ නැත්තේ. ඊට පස්සේ අපි ඒ ගෙදර CCTV හයි කරලා තිබ්බේ. ගේ වටේට හයි කරලා තිබ්බා. ඇතුළෙත් හයි කරලා තිබ්බා. ඒ CCTV footages මම චෙක් කරද්දී මට අහුවෙච්ච දෙයක් තමයි හැමදාම රෑ 12න් පස්සේ ගේ ඇතුළේ එක එක එළිය යනවා. සුදු පාට චූටි චූටි එළිය යනවා. එහෙන් බලද්දි මං ඒක එළිය zoom කරලා බැලුවා මොකද්ද මේ කියලා. මං හිතුවා නිකන් කණාමැදිරියවත්ද කියලා. නෑ ඊට පස්සේ බලද්දි හින දිගට පේනවා ඒක. ඊට පස්සේ තමයි මටත් මතක් වුණේ අර පොඩි කාලේ මෙහෙම ස්කූබිඩු ෆිල්ම් එක බලලා තිබ්බා මම. ඒ ස්කූබිඩු ෆිල්ම් එකේ මෙහෙම චූටි චූටි ආත්ම එහෙම යනවා මේ තිබ්බා කියලා. ඒ කතාවත් එක මට ඒ වෙලේ මාර විදිහට බය හිතුණා. මේ දේවල් ඇත්ත නේද කියලා මට ඒ වෙලේ තමයි ඊට පස්සේ තේරුම් ගියේ. ඊට පස්සේ අපි ඕක කට්ටඩියටත් කියලා මේ මොකද්ද මේ තියෙනවා මේ ගෙදර කියලා. ඊට පස්සේ කිව්වා මේ ඔය ආත්ම තමයි සැරිසරන්නේ මලගේ ආත්ම. ඒවා බලවත් ආත්ම කිව්වා. ඒකයි කිව්වා එහෙම පේන්නේ හැට. එහෙම ගේ පුරා සැරිසරනවා. එහෙම කියලා කිව්වා. ඇත්තට මාත් ඒ වෙලේ මාර විදිහට බය වුණා. ඒ CCTV footages සම්පූර්ණයෙන් මුකුත් බොරු ඒවා නෙමෙයි අපේ ගෙදර CCTV වලට අහුවෙච්ච ඒවාමයි. CCTV footages මම මේ වීඩියෝ එකට එකතු කරලා දෙනවා ඔයගලන්ට බලන්න පුළුවන්. ඇත්තට මේ දේවල් ඇත්ත. මාත් කලින් විශ්වාස කරේ නෑ. ඒ ආත්ම හිමි යනවා කියන කතාව මට තාමත් කුතුහලයි. මේ දේවල් ඇත්තටම කියන්න ඕනේ.